අනුත් අපි ධාරා විදුතේ පාඩම තමයි අද පටන් ගන්නේ රිවර්ස් ලෙසන් එකක් වශයෙන්. ඉතින් මේ අද පොඩ්ඩක් අපිට ලොකු පෙර සූදානමකට යන්න බැරුව ගියා. මොකද මේ 20යි 26 ඒ ලෙවල් එක්සෑම් එක සෙකන්ඩ් පේපර් එක සඳුදා පැවැත්වෙනවා. එතකොට හෙට දවස් විතරයි යාළුවට තියෙන්නේ. ඉතින් ගොඩක් දරුවෝ ප්‍රශ්න දානවා. ඒවල පන්තිය මේ පටන් ගන්නත් වෙනට 10කුත් ලේට් වුණා එකත් එක්ක. ඉතින් මේ ඒ හින්දා මේ දාන්න බැරුව ගියා. දැන් මම මේ Zoom එකේ ලොග් වුණා තමයි බැලුවේ මේක එක්ස්පයර්ලා තියෙන්නේ. දැන් අලුත් පේමන්ට් කරපු account එක ඇවිල්ලා තියෙනවා මේ ඒක මම දැන් මේක මම දැන් පෝර්ට්ස් වල කට් වෙයි. අපි ඊට පස්සේ අලුත් account එකේ link එක දෙනවා. ඊට පස්සේ ඔයාලට ඒක log වෙනවා. ඒතර ඒක දිගටම continuously යන්න පුළුවන්. මම මේ log වුණා තව දැක්කේ මේ මම මගේ original account එකෙන් නෙමෙයි අපේ wifi class කරන යා use කරන account එකට තමයි මම log වෙලා තියෙන්නේ. ඉතින් මේ කොහමද ගමන්නේ ධාරා විද්‍යාව පාඩමට වෙලා තියෙන්නේ. ඒතර මේ පාඩම මේ අපි ගත්තොත් පුතා ඔයාලා මොකද ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න පුළුවන්. මේ අපි ඔන්ලයින් ලෙසන් එකක් වශයෙන් මේ රිවර්ස් ක්ලාස් එක මේ අවුරුදු සම්පූර්ණයෙන්ම කරන්නේ. එතකොට මේකද ඕනම දරුවෙක්, ඒ කියන්නේ 2027 2028 ඕනම දරුවෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මම දැක්කද 2026 සමහර දරුවෝ සම්බන්ධ වෙනකොට සෙකන්ඩ් ෂෙයා කරනවා කියලා. ඉතින් මම හිතන්නේ හොඳ දෙයක් කියලා ඔයගොල්ලෝ එක්සෑම් එක කරලා ඉන්න ඉස්සෙල්ලා. ඒතර මේ මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේකේ මේ මම හෝම්වර්ක් පවා බොහොම සිම්පල් ප්‍රොසෙස් එකක් විදියට. ඒ කියන්නේ ලොකු ස්ට්‍රෙස් එකක් එන්නේ නැති වෙන විදියට බොහොම පොඩි හෝම්වර්ක් ප්‍රමාණයක් දීලා වැඩි වැඩ ප්‍රමාණයක් පන්ති කරන්න තමයි මේක දාලා තියෙන්නේ. ඒතර මේක අපි අද ලොකු වෙලාවක් කරන්නේ නැහැ. මොකද මේ අර දරුවන්ගේ වැඩ තියෙනවා ඒක ඉවර කරන්න ඕනේ. මම දැන් මේක අඟහරුවාද ගන්න කියලා නමුත් මොකද මේ අන්තිම කාලේ වැඩ කරන්න පටන් ගත්ත දරුවෝ ඉන්නනේ ඒගොල්ලන්ට දැන් සාමාන්‍ය උතර වැඩ කරපු ළමයින්ට අවුලක් නැහැ. අවසාන කාලේ වැඩ පටන් ගත්ත දරුවන්ට ලොකු පුෂ් අප් එකක් අපිට දෙන්න වෙලා තියෙනවා. ඉතින් එහෙනම් මම මේ අද ලෙසන් එක ලොකු වෙලාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට මේ වැදගත්ම දේ තමයි අපි මේ පාඩම කරද්දිත් මේක හෝම්වර්ක් ප්‍රමාණය ගොඩක් අඩුවෙන් වැඩිපුර වැඩ ප්‍රමාණයක් පන්ති කරනවා. අපි අඟහරුවාදා පැය දෙකකුත් දෙකමාරක් විතර සහ සෙනසුරාදා පැය දෙකමාරක් විතර තමයි මේක දිගටම යන්නේ. ඒතර මේ රිවර්ස් ක්ලාස් එක ඇතුළතදී අපි 8 9 10 11 කියන පාඩම් හතර කවර් කරනවා. එතනින් මම තෝරගන්නේ මේ 8 වෙනි පාඩම ධාරා විද්‍යුතේ පාඩම. මොකද මේකේ තියරිත් අමාරුයි ගැටලුත් අමාරුයි. කියන්නේ විභාගන ප්‍රශ්නත් අමාරුයි. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ හරියට දැක්කේ නැත්නම් ඒක හදන්න බෑ. දැන් යාන්ත්‍ර විද්‍යාවේ තියරි අමාරු වුණාට සාපේක්ෂව විභාගන ගණන් ලේසි. කියන්නේ සාමාන්‍ය ප්‍රැක්ටිස් එකක් තිබ්බ දරුවෙක් වුණත් ඒක හදන්න පුළුවන්. හැබැයි විද්‍යුතේද අපි දකිනවා එහෙම බෑ. තමයි හොඳ පරිචයක් නැත්නම් ලස්සන වචන එක තමයි පරිචය කියන එක හොඳට නැත්නම් ඒ ගාන හැරෙන්නවත් බෑ. මේ අවුරුද්දෙත් එහෙම ගණන් කීපයක්ම තිබ්බා. ඉතින් ඒතකොට ඒ හින්දා මේක බොහොම හොඳින් අල්ල ගන්න ඕනේ. ඒකයි මම ලොකු විභාගෙට දැන් 2027 කරන දරුවෙක් අවුරුද්දකට ආසන්න කාලයක් තියෙනවා. ඉතින් ලොකු කාලයක් තියෙන නිසා හොඳට ප්‍රැක්ටිස් කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේක ওই විදිහට තමයි වැඩේ යන්නේ. ඒතර දැන් මේක පුතේ ඕගොල්ලන්ට අපි ටියුට්ස් දෙනවා. මුල් දවස් කිහිපේ ටියුට්ස් මොකුත් යවෙන්නේ නැහැ. හෝම්වර්ක් වලින් පේපර් එකක් වගේ එකක් තමයි දෙන්නේ. ඒක ඔබට print කරගන්න පුළුවන්. මුල් දවස් ටික ඊට පස්සේ ටියුට්ස් දීලා වැඩේ යන්නේ. මුලින්ම මම කොහොමත් අතෙන් ලියවලා තමයි මේ පාඩම කරන්නේ. ඒතර අතෙන් ලියද්දිත් මම ලොකු නෝට්ස් යන්නේ නැහැ. අපි සාමාන්‍ය තියරි ක්ලාස් එකේ ඉන්න දරුවෝ දන්නවා ස්මාර්ට් නෝට් ගයිඩ් නෝට් කියලා නෝට් එකක් මේන්ටේන් කරනවා. අතින් ලියලා සරල නෝට් එකක් තමයි ඉස්සෙල්ලා ස්මාර්ට් නෝට්. ඊළඟ ගැඹුරට වෙන ගයිඩ් නෝට් එකක් තියෙනවා. ඒතර මේ ස්මාර්ට් නෝට් ටයිප් එකක් තමයි මුලින් යන්නේ. හරි. දැන් එතකොට මේ අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ ධාරා විද්‍යුතය. ඒතර ඔයා මොකක් හරි පොතක් හරි කොල් හරි පාවිච්චි කරනවා ලියාගෙන මාතෘකාව ධාරා විද්‍යුතය. මාතෘකාව ලියාගෙන ධාරා විද්‍යුතය. ලැබුතේගේ මාතෘකාව ධාරා විද්‍යුතය.
ඊට පස්සේ ඒකේ අනුමාර්ථකාවක් ලියා ගන්න පුතේ. අනුමාර්ථකාවක් ලියා ගන්න. ඒකේ පළවෙනි කොටස අටවෙනි පාඩම දා සිලබස් එකේ ලියන්න පුතේ. පලාවිත ප්‍රවේගය හා ප්‍රතිරෝධය. ප්ලාවිත ප්‍රවේගය හා ප්‍රතිරෝධය. ප්ලාවිත ප්‍රවේගය හා ප්‍රතිරෝධය. ප්ලාවිත ප්‍රවේගය හා ප්‍රතිරෝධය. ප්ලාවිත ප්‍රවේගය හා ප්‍රතිරෝධය. අනුමානවල යන ප්ලාවිත ප්‍රවේගය හා ප්‍රතිරෝධය. ප්ලාවිත ප්‍රවේගය හා ප්‍රතිරෝධය. දැන් ඔන්න පාඩමට සෙට් වෙන්න මේක හොඳට අහන් ඉන්න. මම හැමෝටම තේරෙන්න කියලා දෙනවා. හැබැයි මම පටන් ගන්නදී පොඩි මට්ටමේ පටන් ගන්න අමාරු මට්ටමට වෙනවා. දැන් ඔයා නිකන් කල්පනා කරන්න ධාරාවක් කිව්වම ඔයාගේ ඔළුවට යන්නේ මොකද්ද කියලා? ධාරාවක් කියන වචන ඇහෙද්දී ඔයාගේ ඔළුවට යන්නේ මොකද්ද? කල්පනා කරන්න බලන්න. මම දැන් chat එකට දාන්න පුතේ. අපි මේක සංවාදයක් වශයෙන් තමයි කරගෙන යන්නේ. ධාරාවක් කිව්වම මොකද්ද ඔළුවට එන්නේ? දැන් ධාරා විද්‍යුතනේ මාතෘකාව. විද්‍යුත එහෙම නැත්නම් ධාරාවක් වුවම ඔයාලට මොකක්ද ඔලුවට එන්නේ? මොකක්ද ඔලුවට එන්නේ? ධාරාවක් වුවම මොකක්ද ඔලුවට එන්නේ පුතේ? දැන් chat එකට දාන්න. ඉලෙක්ට්‍රෝන කදම්බය. කදම්බය. පැහැදිලිද? එතකොට පුතේ ආරෝපණ ගලා යනවා. බොහොම හොඳයි. එතකොට දැන් ධාරාවක් කිව්වම පුතේ අපේ ඔළුවේ සාමාන්‍ය වයර් එක ධාරා කරනකොම් පොඩි කාලේ දන්නවා. මේ ගලා යන්නේ ආරෝපණ නැත්නම් ඉලෙක්ට්‍රෝන තමයි ගලා යන්නේ. එතකොට අපි මෙතනදී ඔයාට ඔළුවට එන්න ඕන ඉස්සෙල්ලම දැන් මෙහෙම වයර් එකක් තියෙනවා. මේ වයර් එකක් තියෙනවා. මේ වයර් එක මේ මහත වයර් එකක් පුතේ. මේකේ හරස් කරක් මෙහෙම තියෙනවා. ඒතර ධාරාවක් කිව්වම ඔයාගේ ඔළුවේ ඉස්සෙල්ලාම එන්න ඕන මෙන්න මේක හරහා පුතේ මෙන්න මෙහෙම ආරෝපණ එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ගලනවා කියන ඔළුවට එන්නේ. පැහැදිලි. දැන් මනසින් මවන්න එහෙම අදහසක්. හරි මනසින් මවන්න ඒ මට රග්ගල රූපයක් දාලා වීඩියෝ එකක් දාන එක නෙමෙයි. මනසින් එහෙම අදහසක් මවන්න මේ ධාරාවක් කිව්වා මේ සන්නායකයක්. නේ වයර් එකට ඔයා දකින්න වයර් දැකලා තියෙනවනේ උතර. ඔයාගේ ඒ වටේ දැන් ඉන්න මොහොතේ වටපිට බැලුවොත් වයර් එකක් පේනවා. වයර් එකේ හරස් කර හරහා non stop ඉලෙක්ට්‍රෝන ගලනවා මේ වගේ. ගලනවා. ඒතර මෙන්න මේකත් තමයි අපි මේ ධාරාවක් කියන්නේ. මේ අර්ධයක් කියවනේ මම මේ සරල හැඳින්වීමක් කරා. පැහැදිලිද? එහෙමනම් ඔයාලට තේරෙනවා දැන් ධාරාවක් කිව්වම ආරෝපණ චලිතයක් ආරෝපණ කියලා යද්දී දැන් අපි දන්න පොදුවේ ආරෝපණ ගත්තොත් ජාති දෙකක් තියෙනවානේ ධන ආරෝපණ තියෙනවා ඍණ ආරෝපණ තියෙනවා. ඒතර අපි දන්නවා හැබැයි මේ පොඩ්ඩක් විදුලි දන්න දරුවෙක් දන්නවා ඕ ලෙවල් කාලේ මේ ධාරාව කියලා යන්නේ ඉලෙක්ට්‍රෝන කියලා දන්නවා. දන්නේ නැත්නම් ප්‍රශ්නයක්වත් නැහැ. එහෙනම් මේ අපිට ඕනේ දැන් ධාරාව කිව්වම පුතේ අපිට අවශ්‍ය වෙනවා ධාරාවක් කිව්වම අපිට අවශ්‍ය වෙනවා පුතේ ආරෝපණ චලිතයක් කියලා ඔළුවට යන්න ඕනේ ඉස්සෙල්ලා. ධාරාවක් කියන ආරෝපණ චලිතයක්. පැහැදිලිද? එහෙනම් දැන් මම හිතන හැම දරුවෙක්ම මෙතන ඔළුවේ දන්නවා ධාරාවක් කියන ආරෝපණ චලිතයක් කියලා. දැන් ආරෝපණ කියන එක ඇති කරගන්න එපා මේකට. දැන් ආරෝපණ හොයාගන්න ඕන. දැන් මට කියන්න ඔයා හිතන්නේ උත්තර chat එකට දාන්න ආරෝපණ ඇති වෙන්නේ කොහොමද? ධාරාවක් කියන ආරෝපණ චලිතයක් ඒක මේකට ආරෝපණ ඕනනේ. අපේ මොකක් කර ගෙවලා කසනවා පුතේ. ආරෝපණ ඇති වෙන්නේ කොහොමද? chat එකට දාන්න.
ආරෝපණ ඇති වෙන්නේ කොහොමද? මේ පොඩි කෙමිස්ට්‍රි දැනුමක් මම හිතන්න ඕනේ. ලස්සන වචනයක් තියෙනවා. ආරෝපණ ඇති වෙන්නේ කොහොමද? ආරෝපණ ඇති වෙන්නේ කොහොමද? chat එකට දාන්න ආරෝපණ ඇති වෙන්නේ කොහොමද? ඉලෙක්ට්‍රෝන වලින් කියලා දානවා. ඔව් ඉලෙක්ට්‍රෝන ඇති වෙන්නේ කොහොමද? දැන් පරමාණුක ඉන්නවනේ ඉලෙක්ට්‍රෝන. පරමාණුක ඉන්න ඉලෙක්ට්‍රෝන නෙමෙයි මේ යන්නේ. මෙහෙම ගලා යන්න බෑනේ පුතේ. මම අහන්නේ මේ ඉලෙක්ට්‍රෝන ඇති වෙන්නේ කොහොමද? සරල දෙයක් කිව්වොත් සචල ඉලෙක්ට්‍රෝනනේ. සචල ඉලෙක්ට්‍රෝන ඇති වෙන්නේ කොහොමද? ඔයා උත්තර දෙන්න නැත්නම් ඔයා හිතන්නේ නැත්නම් පුතේ කවදාත් මේ විද්‍යුතයක් පුළුවන් වෙන්නේ නැහැ. අන්තර එරර් පේපර් ලියලා ඊට පස්සේ අමාරු කියලා ස්ටේටස් දාලා ඉන්න තමයි වෙන්නේ. සචල ආරෝපණ ඇති වෙන්නේ කොහොමද? සචල ආරෝපණ ඇති වෙන්නේ කොහොමද? විද්‍යුත් ප්‍රේරණය මගින්. අම්මෝ නෑ පුතේ. ඒක සංකීර්ණ නෑ. ඒ වැරද්දක් නෑ උත්තරේ නමුත් අපි සරල දෙයක්. සචල ආරෝපණ ඇති වෙන්නේ පුතේ අයනීකරණය මගින්. පරමාණු අයනීකරණය වුණාම සචල ඉලෙක්ට්‍රෝන එන්නේ. මම හිතන කෙමිස්ට්‍රි වල ලෝහක බන්ධන ඉගෙන ගන්න තියෙනවා. පරමාණුවක් අයනීකරණය වුණාම සචල ඉලෙක්ට්‍රෝන ලැබෙනවා. පැහැදිලි? එතකොට පරමාණුවක් අයනීකරණය සචල ඉලෙක්ට්‍රෝන ලැබෙනවා. ඒතර පුතේ අපි ඇලුමිනියම් වගේ ගත්තොත් මේක අයනීකරණ ප්‍රතික්‍රියාව Al3+ ධන 3ක් තියෙනවා. එතකොට මේ අයනීකරණයෙන් තමයි සචල ඉලෙක්ට්‍රෝන ලැබෙන්නේ. පැහැදිලිද? අයනීකරණය සචල ඉලෙක්ට්‍රෝන ලැබෙන්නේ. එතකොට මේ ලැබෙන ඉලෙක්ට්‍රෝන ගත්තම දැන් මේ කැටයන ගත්තම ධන ආරෝපිත. දැන් මෙතන ICT කරනතර මේක දන්නේ නැත්නම් ඉතින් මම හිතන්නේ පොඩ්ඩක් සරලව දැනගන්න. සචල ඉලෙක්ට්‍රෝන පරමාණුවක් ඇතුලේ තමයි සාමාන්‍ය න්‍යෂ්ටි මේ ඉලෙක්ට්‍රෝන ඉන්නේ. න්‍යෂ්ටි වලට ගැලු දෙමින්. මේ න්‍යෂ්ටි නිවත් වෙලා එළියට ආපුවම තමයි චලනය වෙන්න පුළුවන්කම තියෙන්නේ. පරමාණු වටේ දිහා කරගෙනවා. අපි කියන චලිතය ඇති කරන්න නම් ගලාගෙන බස ගාලා ගලන්න නම් ඒක එළියට එන්න ඕනේ. එළියට එන්න නම් ඒ ඇති වෙන ක්‍රියාවලියට අපි කියනවා අයනීකරණය කියලා. අයනීකරණයෙන් තමයි සචල ඉලෙක්ට්‍රෝන ඇති වෙන්නේ. මේ වගේ ඇති වෙන සචල ඉලෙක්ට්‍රෝන. දැන් ඊළඟ දෙන ප්‍රශ්නේ දැන් මෙතන කැටයනත් ඇති වෙන ධන ආරෝපණත් ඇති වෙන ඉලෙක්ට්‍රෝනත් ඇති වෙනවා. හැබැයි ඕගොල්ලෝ දන්නවා ධාරාව කියලා යන්නේ ඉලෙක්ට්‍රෝන. කැටයන නෙමෙයි. කැටයන අයනීකරණයෙන් කැටයනත් ඇති වෙනවා ඉලෙක්ට්‍රෝනත් ඇති වෙනවා. හැබැයි යන්නේ ඉලෙක්ට්‍රෝන විතරයි. ඇයි පුතේ කැටයන යන්නේ නැත්තේ? මම ඔයාලගෙන්ම තමයි අහන්නේ. ඔයාලගෙන්ම තමයි අහන්නේ. උත්තර දෙන්න එහෙම නැත්නම් නිින්ද යනවා වමන යනවා මැරෙනවා. ඇයි කැටයන යන්නේ නැත්තේ කියලා මම අහන්න බෑ. කැටයන යන්නේ නැත්තේ. ඉලෙක්ට්‍රෝන කැටයන බර වැඩි කියලා දාලා තියෙනවා. ඒක ලස්සන වචනයක් තියෙනවා. කැටයන වල පුතේ අවස්ථිතිය වැඩි. කැටයන වල අවස්ථිතිය වැඩි. මොකද ඔයගොල්ලෝ දන්නවා මෙහෙම අයනීකරණ ප්‍රතික්‍රියාවේදී මෙතන කැටයන ලැබෙනවා මේක ලැබෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේ ඇල්යුමිනියම්ගේ ස්කන්ධය මෙන්න මේ ඇල්යුමිනියම් 3+ ගේ ස්කන්ධය ඉලෙක්ට්‍රෝනික ස්කන්ධයට වඩා ගොඩක් වැඩි. දැන් පුතේ මේ ICT කරනතර මේව දන්නේ නැත්නම් මෙතන මේ වගේ ප්‍රාථමික දැනුම නම් තියෙන්න ඕනේ. මෙච්චර වැදගත් දේවල් නෙමෙයි ඉතින් ICT තරුණේ මානසික වැඩ ඉන්නප නමුත් මම හිතනවා මේ වගේ බේසික් නොලෙජ් එකක් වට තියෙන්න ඕන සයන්ස් කරලා මේ ස්කන්ධ වැඩි වෙනවා. ඔයාලා දන්නවා රේඛීය චලිතයේ චලිතයට තියෙන අකමැත්තට තමයි අවස්ථිතිය කියන්නේ. මේ යාන්ත්‍රික විද්‍යාව ගොඩාක් ඕන වෙන්නේ නැහැ. මෙන්න මේ YouTube මේ නීට් එක ඔක්කොම පැහැදිලි කරගන්න එපේ. ඒකයි මම මේ පාවිච්චි කළේ අවස්ථිතිය කියලා ඔයගොල්ලෝ දන්නවා. අවස්ථිතියේදී ස්කන්ධ වැඩි වුණොත් අවස්ථිතිය වැඩි. ඒ වුණොත් මෙයාගේ අවස්ථිතිය වැඩි. අවස්ථිතිය ඇල්යුමිනියම් තෘණධනගේ ගොඩක් වැඩි අවස්ථිතිය ඉලෙක්ට්‍රෝනට වඩා. එන ගොඩක් අවස්ථිතිය වැඩි. අවස්ථිතිය වැඩි වුණාම සචලතාවය චලනය වීම හැකියාව මෙයාගේ ඇල්යුමිනියම් වල ගොඩාක් අඩුයි පුතේ සචලතාවය ඉලෙක්ට්‍රෝනට වඩා. එහෙනම් ඉලෙක්ට්‍රෝන වල සචලතාවය ගොඩක් අඩුයි. ඒ හින්දා තමයි කැටයන ගමන් කරන්නේ නැතුව
ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ. right. දැන් බලන්න අද දවසේ ඔයාලට ඉස්සෙල්ලාම උගන්වපු එක ධාරාවක් ඇති කෙන්නේ සචල ආරෝපණ මගින්. මේ ආරෝපණ ඇති වෙන ක්‍රියාවලිය අයනීකරණය. අයනීකරණදී කැටයනත් ඉලෙක්ට්‍රෝනත් දෙකම ලැබෙනවා. නමුත් කැටයන අවස්ථිතිය වැඩි නිසා කැටයන චලිත වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන තමයි චලිත වෙන්නේ. right. දැන් අනුමාර්ථයක් ඔයා ලියාගත්තා ප්ලාවිත ප්‍රවේගය කියලා. එතරම් පොඩි නෝට් එකක් දාගන්න. එහෙනම් පොඩි නෝට් එකක් දාගන්න පුතේ. ලියන්න මේ නෝට් එකක් දාගන්න. දාගන්න පුතේ. ධාරාවක් ඇතිවන්නේ සචල ආරෝපණ මගිනි. 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 සචල ආරෝපණ මගිනි. ආරෝපණ ඇතිවන්නේ පරමාණු අයනීකරණය වීමෙනි. ආරෝපණ ඇතිවන්නේ පරමාණු අයනීකරණය වීමෙනි. ආරෝපණ ඇතිවන්නේ පරමාණු අයනීකරණය වීමෙනි. අයනීකරණය වීමෙනි. ආරෝපණ ඇතිවන්නේ පරමාණු අයනීකරණය වීමෙනි. අයනීකරණයෙන් කැටයනද ලැබුණද? අයනීකරණයෙන් ධනාරෝපිත කැටයන ලැබුණද? අයනීකරණයෙන් ධනාරෝපිත කැටයන ලැබුණද? ලැබුණා. අපි බලන්න අන්තිමට ඉවර කරන්නේ අයනීකරණදී කැටයනක් ලැබෙනවා. නමුත් කැටයන වල ස්කන්ධය අවස්ථිතිය වැඩි නිසා සචලතාවය ඉතා අඩුයි. හරි. නමුත් කැටයන වල ස්කන්ධය කැටයන වල අවස්ථිතිය වැඩි නිසා සචලතාවය ඉතා අඩුයි කියලා ඉවර කරා. අපි ගෝ ධාරාවක් ඇති කරන සචල ආරෝපණ මාර්ගයෙන් සචල ආරෝපණ ලැබෙන්නේ අයනීකරණයෙන්. අයනීකරණදී කැටයනද ලැබෙනවා. නමුත් කැටයන වල ස්කන්ධය සාපේක්ෂව වැඩි නැත්නම් අවස්ථිතිය සාපේක්ෂව වැඩි නිසා සචලතාවයේ සාපේක්ෂව අඩුයි කියලා ඉවර කරන්න කතන්දරේ. හරි. right ඒකත් මම හිතනවා ඔබට ඉතාම හොඳින් පැහැදිලි වෙන්න ඇති කියලා විශ්වාස කරනවා. right. then ඊළඟට දැන් මේක තාම මුකුත් ගණනයේ පැත්තක් නැහැ. තාම අපි ඉගෙන ගත්තේ මේ concept එක. දැන් එහෙනම් ඕගොල්ලන්ගේ ඔළුවේ තියෙන අදහසක් මේක දාගන්න ඕන පුතේ. ඊට පස්සේ මෙන්න මේ ප්‍රතික්‍රියාව දාගන්න. මේ ප්‍රතික්‍රියාව දාගන්න පුතේ ඊට පස්සේ. මේ ප්‍රතික්‍රියාව දාගන්න. ප්‍රතික්‍රියාව දාගෙන ඉවර නම් පුතේ chat එකට පොඩ්ඩක් හරි කියලා සිග්නල් එකක් දෙන්න. මොකද මේ තනිකරම ඔන්ලයින් ලෙසන් එකක් හින්දා පොල් ඉවරද නැද්ද කියලා අදහසක් ගන්න පොඩ්ඩක් අමාරුයි. මේ ලියලා තියෙන අවස්ථිතිය කියලා කහ පාටේ මේ යට ලියලා තියෙන සචලතාවය කියලා. හරිද? අවසාන ලියු වාක්‍ය මොකක්ද කියලා අහලා තියෙනවා. අවසාන අපි කියපු පුතේ අයනීකරණයෙන් කැටයනද ලැබෙන. නමුත් ඒ අවස්ථිතිය වැඩි නිසා සචලතාවය ඉතා අඩුයි. අයනීකරණයෙන් කැටයනද ලැබෙන. නමුත් ඒ අවස්ථිතිය වැඩි නිසා අධික නිසා සචලතාවය ඉතා අඩුයි.
සචලතාවය ඉතා අඩුයි. සචලතාවය ඉතා අඩුයි. සචලතාවය ඉතා අඩුයි. හරි. දැන් මම හිතනවා කතන්දරේ බොහොම හොඳින් නිරවුල් වෙමින් තියෙන්නේ ඔයාලට කියලා. ඊට පස්සේ පුතේ දැන් එතන මේක හරි කියලා අපි ද්‍රව්‍ය වර්ගීකරණයකට යනවා. දැන් ඔයගොල්ලෝ දැක්කා මේ වෙලේ මූලිකවම මේ ධාරාවක් ඇති කරන්න බලපාන සචල ඉලෙක්ට්‍රෝන. ඒතර සචල ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණය අනුව අපි ද්‍රව්‍ය ආකාර තුනකට බෙදෙනවා. සන්න, අසන්න, කුසන්න කියලා. සන්න, අසන්න, කුසන්න. සන්න කියලා මම කිව්වේ සන්නායක. අසන්න කිව්වේ අර්ධ සන්නායක. කුසන්න කිව්වේ කුසන්නායක. හරිද? එතකොට ආකාර තුනකට මෙහෙම බෙදෙනවා. සන්නායක, අර්ධ සන්නායක, කුසන්නායක. එතකොට සන්නායක කියන්නේ පුතේ සචල ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණය අධික කට්ටිය. සචල ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණය අධිකයි. අපි වාක්‍යයක් වශයෙන්ම ගත්තොත් ලේසියිනේ. සචල ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණය අධිකයි. කුසන්නායක කියන සචල ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණය බිඳුවයි කියලා ලියන්න එපා පුතේ. සචල ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණය අවමයි. අවම සචල ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණය තියෙන කුසන්නායක. ඒතර අර්ධ සන්නායක වල පුතේ සචල ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණය මධ්‍යස්ථයි. ඒතර සන්නායක වල උදාහරණ ගත්තොත් ඔයාලට ලියන්න පුළුවන් ඇලුමිනියම්, කොපර් වගේ සියලුම ලෝහ ලියන්න පුළුවන්. කුසන්නායක වලට ප්ලාස්ටික්, ලී වගේ දේවල් ලියන්න පුළුවන්. පැහැදිලි? කුසන්නායක වල ප්ලාස්ටික්, ලී වගේ දේවල් ලියන්න පුළුවන්. අර්ධ සන්නායක පුතේ මූලිකව සිලිකන්, ජර්මේනියම් වගේ කට්ටිය තමයි අපි අර්ධ සන්නායක මූලද්‍රව්‍ය කියන්නේ. පැහැදිලිද? ඊළඟ පොඩි අනුමාර්ථයක් ලියාගන්න ද්‍රව්‍ය වර්ගීකරණය කියලා. ලියාගන්න පොඩි අනුමාර්ථකාවක් ද්‍රව්‍ය වර්ගීකරණය. ද්‍රව්‍ය වර්ගීකරණය. ද්‍රව්‍ය වර්ගීකරණය. ද්‍රව්‍ය වර්ගීකරණය කියලා දාලා පුතේ මෙහෙම ද්‍රව්‍ය ආකාර තුනකට බෙදෙනවා. සන්නායක, අර්ධ අහගන්න ඔය භාගයට මම ලියන්නේ සන්නායක, අර්ධ සන්නායක, කුසන්නායක. සන්නායක වල ලේද සචල ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණය අධිකයි. මම කෙමිස්ට්‍රි වල ඔයගොල්ලෝ දන්නවා කොටු වරහණෙන් කියන්නේ සාන්ද්‍රණය කියලා. සචල ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණය අධිකයි. අර්ධ සන්නායක සචල ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණය මධ්‍යස්ථයි. කුසන්නායක තමයි සචල ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණය අවම. බිඳුවයි කියලා කියන්නේ නැහැ. අපේ ෆිසික්ස් වලින් බිඳුව කතන්දරයක් නැහැ. අවම කිරීමත් අපිට කරගන්න පුළුවන්. කුසන්නායක ගත්තොත් සචල ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණය අවමයි. ඒතර සන්නායක වලට ඇලුමිනියම්, කොපර් වගේ උදාහරණ ලියනවා. සිලිකන්, ජර්මේනියම්. අර්ධ සන්නායක වලට කුසන්නායක වල ප්ලාස්ටික්, ලී වගේ දේවල් ලියනවා. ටක් ගාලා මේ chart එක කම්ප්ලීට් කරගන්න පුතේ. ටක් ගාලා මේ chart එක කම්ප්ලීට් කරගන්න. මට ගාලා කම්ප්ලීට් කරගන්න. right.
මොකද මෙතන ලියලා තියෙන සතිලක්ෂණ අධිකයි එහෙම කියලා දාලා තියෙනවා. රයිට්. මම හිතනවා ඉවරයි කියලා. මේ වැඩි නම් chat එකට දාන්න. දැන් මේකේ අපි කතා කරන්නේ මේ පාඩමේදී මේ සන්නාය ගැන. 9 වෙනි පාඩම ඉලෙක්ට්‍රොනික විද්‍යාව එතනදී අපි කතා කරන්නේ අර්ධ සන්නාය ගැන. මේගොල්ලෝ ගැන ලොකුට කතා කරන්න දෙයක් නැහැ නේ. දැන් අනුමාරුතුකාවකට අපි යනවා. දැන් මෙන්න මෙහෙම ලියන්න පළවෙනි අනුමාරුතුකාව. කියන්නේ මේ ගණනයට අදාළ පළවෙනි අනුමාරුතුකාව අපි ලියන්න. එක කියලා දාන්න ඕනේ නැහැ. ලියන්න සචල ආරෝපණය ගණනය කිරීම. පළවෙනි අනුමාරුතුකාව දාගන්න සචල ආරෝපණය ගණනය කිරීම. දැන් විද්‍යුතේ ගණන් හදද්දී ඉස්සෙල්ලාම ගණනයට පුළුවන් වෙනවනේ ගණනය තමයි පුතේ මේ සචල ආරෝපණය ගණනය කරගන්න පුළුවන්. කියන්නේ චලනය වෙන ආරෝපණය කොච්චරද කියලා ගණනය කරගන්න පුළුවන්කම තියෙනවා. සචල ආරෝපණය ගණනය කිරීම පුළුවන් වෙන්න ඕනේ. පැහැදිලිද? දැන් ඒකට තමයි දැන් මේ ප්‍රැක්ටිස් කරන්න යන්නේ සචල ආරෝපණය ගණනය කරන්න කොහොමද කියලා. දැන් හොඳට බලා ගන්න දැන් ගණනයක් නේ. හොඳට තේරුම් ගමු අපි. පැහැදිලි හොඳට තේරුම් ගමු. දැන් මේ අවුරුදු ඒල පේපර් එක ඔකට දැක්ක මේ අමාරුයි කියලා සරලව කියනවා. ඒතර මේ මම හිතන්නේ ගොඩක් වෙලාවට බඳක දාලා දෙනවා පොදු රටාවට නෙමෙයි තියෙන්නේ කියලා. දැන් පොදු රටාව කියලා එහෙම එකක් නෙමෙයි. ඒ කියන්නේ සමහර කෙනා පාස් පේපර්ස් නෙමෙයි කියලා. ඔගේ පාස් පේපර්ස් තියෙනවා මම හිතන්නේ MCQ 40කට ආසන්න ප්‍රමාණයක් කලින් අවුරුදු ඒවා ඇසුරෙන්ම හදලා තියෙනවා. දැන් ඔය පොදු රටාව කියන්නේ ඔය සමහර ගුරුවරු උත්සාහ කළා මේ ගිය අවුරුද්ද පේපර් එක වගේම ආකෘතියක් තමයි මේ පාර එන්නේ කියලා ඒක රෙඩි කරගන්න. ගිය අවුරුද්ද පේපර් එකටම ඔය ප්‍රශ්න පොඩ්ඩක් වෙනස් කරලා හදලා ඒ වගේ දරුවෝ අසරණ වුණා. හරි එන්න නැතුව පොදු රටාවට පාස් පේපර්ස් කරලා වැඩක් නැහැ. අලුත්ම ප්‍රශ්න තිබ්බේ ඒවා මේ බොරු කතා. එහෙම දෙයක් නැහැ. පරණ ටයිප් ප්‍රශ්න තියෙනවා ඕන තරම්. නමුත් අර ගිය අවුරුද්ද එකට සමරූපීව මේක කරන්න ගියොත් ඒක කරන්න බැරුව ගියා. ඔකයි වෙලා තියෙන්නේ. සරලව කතා. එතන මේ හැමදේම ගැඹුරට තේරුම් ගන්න ඕනේ. ඉතින් හොඳට බලා ගන්න මේ හැම දෙයක්ම අතිශය වැදගත්. දැන් සචල ආරෝපණය ගණනය කරන්නයි යන්නේ. දැන් අපි මෙන්න මෙහෙම හිතමු සිද්ධියක්. මේ සන්නායකයේ වයර් එක මෙන්න හරස්කඩ මෙන්න මේ හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. හරි. අපි දුන්න T කාලයකදී ඉලෙක්ට්‍රෝන n ගණනක් ගමන් කළා. ඉලෙක්ට්‍රෝන n ගණනක් ගමන් කරලා තියෙනවා. ඕගොල්ලෝ දන්නවා එක් ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය. සිම්පල් මම භාගයට ලියන්න ඉන්න හොඳට තේරුම් ගන්න. මොකද්ද වෙලෙදී? එක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය සිම්පල්ලි. මේ E කියන්නේ පුතේ ඔයගොල්ලෝ දන්නවා 1.6 වැඩි කිරීම 10 ඍණ 19යි ආරෝපණය මයින් එකේ කූලු. හරි 1.6 වැඩි කිරීම 10 ඍණ 19යි කූලු. හරි මේක පේන්නේ නැත්නම් යටේ දීලා තියෙනවා. ඒතර එක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයට අපි ඉලෙක්ට්‍රෝනික ආරෝපණ දාන සංකේතය තමයි සිම්පල් ලී කියන්නේ. සිම්පල් ලී කියන්නේ ඕක. දැන් හිතන්න මේ හරස්කඩ හරහා අපි දැන් අරගෙන තියෙන ඉලෙක්ට්‍රෝන n ගණනක් ගමන් කරනවා කියලා පුතේ. ඉලෙක්ට්‍රෝන n ගණනක් ගමන් කරනවා. එතකොට මුළු ආරෝපණය අපිට ලියන්න පුළුවන් නේද E වැඩි කිරීමෙන් කියලා. මේ හරි සරල දෙයක් ඈ මේක. පෝල් ගෙඩියක මිල රුපියල් 10යි. පෝල් ගෙඩියක මිල රුපියල් 10යි. එහෙනම් පෝල් ගෙඩි 10ක මිල හොයන්නේ කොහොමද? පෝල් ගෙඩියක මිල රුපියල් 10 නම් පෝල් ගෙඩි 10ක මිල හොයන්නේ කොහොමද? කල්පනා කරන්න බෑ. දැන් තමයි කල්පනා කරන දෙයක් නෑ. මම නිකම්ම කියන උත්තරේ 50යි කියලානේ. පෝල් ගෙඩියක් 10 නම් පෝල් ගෙඩි 5ක් 50යි. පැහැදිලිද? ඒතර පෝල් ගෙඩියක මිල හොයන මෙතනට තමයි පාවිච්චි කරන්නේ. එකක් මෙහෙමනම් n ප්‍රමාණය කොච්චරද? මේ මුළු ආරෝපණය අපි දානවා සංකේතයක් පුතේ q. එහෙනම් මෙන්න විද්‍යුතය ඔබ ඉගෙන ගන්න පළවෙනි සමීකරණේ q සමානයි n. q සමානයි. ඒතර යටින් මේකේ පද හඳුනා ගන්නවා නම් වඩා හොඳයි. q කියන්නේ මුළු ආරෝපණය. n කියන්නේ සචල ඉලෙක්ට්‍රෝන ගණන. e කියන්නේ එක් ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය. කියන්නේ මෙන්න මේක. පැහැදිලිද? දැන් අපි මාතෘකාව උනේ මුළු ආරෝපණය ගණනය කිරීම. සචල ආරෝපණය ගණනය කිරීම. එතන මේ රූපය ඇදලා එක් ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය E නම් මුළු ආරෝපණය NE කියලා අරගෙන කොටු කරලා හදාගන්න. පටපට ගාලා ගන්න පුතේ. අසාමාන්‍ය වේගී ක්‍රියාත්මක වෙන්නේ. මුළු ආරෝපණය ගණනය කරනවා.
මුළු ආරෝපණය ගණනය කිරීම කියලා හදාගන්න. හරිද පුතේ? පටපට ගාලා හදන්න. Q සමාන එන්නේ. දැන් ඒතර ආරෝපණයමයි එකේ පුතේ කූලෝම් නේ. ආරෝපණයමයි එකේ දරත කූලෝම් කැපිටල් C සිම්පල් C නේ කැපිටල් C. දැන් අපි ගණන් ටිකක් හදමු මුලින්ම ලියලා හදමු. ඒතර හොඳට ඔළුවට යනවා පුතේ. ඒකද මම සාමාන්‍ය ඕන පාඩම මම ලියද්දි මුලින් ගණන් ලියලා හදමු මුලින් ගණන් කීපයක් ලියන්න මෙහෙම ගානක්. ලියන්න පුතේ. ඔතනම ලියන්න. ඔය එකම නෝට් එකේ ලියන්න. ලියන්න මෙහෙම. ලියන්න. සන්නායකයක හරස්කරක් හරහා ඉලෙක්ට්‍රෝන 10-8ක් ගමන් කරයි. සන්නායකයක හරස්කරක් හරහා ඉලෙක්ට්‍රෝන 10-8ක් ගමන් කරයි. මෙවිට එම හරස්කඩ හරහා ගමන් කරන ආරෝපණය සොයන. මෙවිට එම හරස්කඩ හරහා ගමන් කරන ආරෝපණය සොයන. සන්නායක හරස්කඩක් හරහා ඉලෙක්ට්‍රෝන 10-8ක් ගමන් කරයි. මෙවිට එම හරස්කඩ හරහා ගමන් කරන ආරෝපණය සොයන. අදලි ඉවරයි chat එකට දාන්න පුතේ. අදලි ඉවරයි chat එකට දාන්න. බලන්න පුතේ දැන් ඔයගොල්ලෝ දන්නවා මේ වෙලාවේ දැන් සමහර දරුවෝ බලන්න සමීකරණේවල් ලියන්නේ නැහැ. ඒතර මාර නෙගටිව් වෙනවා. ඔයා දැන් මේක මේ අතීතව කොච්චර බැරි වුණත් කමන්නේ දැන් වැඩ පටන් ගන්න. අර එක සමීකරණයකට දෙක ලියන්න නැහැ කියන ගල්ලපතයි. මම සමීකරණ ලියලා try කරා. ඔයා දන්නවා මේක සමීකරණ Q සමානයි එන්නේ. ඒතර n කියන්නේ 10-8යි පුතේ. ඉලෙක්ට්‍රෝන එක ආරෝපණ 1.6 වැඩි කිරීම 10 රින 19. ඒතර පුතේ සුළු වෙනකොට බලන්න 1.6 වැඩි කිරීම 10 රින 11යි කියලා එන්නේ. 1.6 වැඩි කිරීම 10 රින 11යි කූලොම් කියලා. පැහැදිලිද? 1.6 වැඩි කිරීම ගහන්න එකයි කූලොම්. right. ඊළඟ දෙවෙනි ගානට එනවා පුතේ. දෙවෙනි ගානට එනවා. ලියන්න සන්නායකයක වර්ග සෙන්ටිමීටර් 2ක හරස්කඩක් හරහා
සන්නායකයක වර්ග සෙන්ටිමීටර් 2ක හරස් පෙළක් හරහා සන්නායකයක වර්ග සෙන්ටිමීටර් 2ක හරස් පෙළක් හරහා වර්ග සෙන්ටිමීටර් 2ක හරස් පෙළක් හරහා වර්ග සෙන්ටිමීටර් 2ක හරස් පෙළක් හරහා ඉලෙක්ට්‍රෝන 10 20ක් ගමන් කරයි. වර්ග සෙන්ටිමීටර් 2ක හරස් පෙළක් හරහා ඉලෙක්ට්‍රෝන 10 20ක් ගමන් කරයි. එම හරස් කළ හරහා ගලා යන ආරෝපණය සොයයි. 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 පට ගාලා හදන්න පුතේ. දඩ පිටි ගාලා හදන්න. දැන් පුතේ දැන් ඔතන සමහර දරුවෝ පුතේ පට්ට අවුල් වෙනා මේ දෙක දැක්කම මට මේකෙන් මොකද කරන්න දෙකෙන් බෙදන්න ඕන නේද? එහෙම සිතුවිලි තියෙනවා. දැන් මේක දෙක කිසිම වැඩක් නැහැ. ඔයා හරියට සිද්ධාන්ත තේරුම් ගත්තා නම් තේරෙනවා මේකට මේ හරස් කර වර්ගඵලයක් බලපන්න යන ආරෝපණයට කියලා. ඒකේ ඒකක වර්ගඵල කියන එක හොයන්න පුළුවන් දෙකෙන් බෙදන්න ඕන කියලා හිතන්න පුළුවන්. එද අනවශ්‍ය දත්ත මගහරින්න පුළුවන්කම තියෙනවා ඔයාට. මොකද දැන් ඔයාට විභාගෙට එන රචනා ගානේ පුතේ ලොකු සිද්ධියක් තියෙන්නේ. ඒකට මේ කොටසට මේ දත්ත දෙක විතර අර කොටස අර දත්ත විතර එහෙම කියන්නේ නැහැ. ඔයාට අවශ්‍ය දේ විතරක් කැච් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒතර ලියනවා කිව් සමානයි ඉන්නේ. ඒතර පුතේ n කියන්නේ 10 20යි. මේක ආරෝපණ එක ඇශම 6 වැඩි කිරීම 10 රින් 19යි. අන්න 16යි කූලෝම් කියලා. පැහැදිලිද? 16යි කූලෝම් කියලා. 16යි කූලෝම් කියලා. ඊළඟට තුන්වෙනි ගාන ලියන්න පුතේ. 3 කියලා දාලා ලියන්න. තුන කියලා දාලා ලියන්න. ලියන්න සන්නායක යම් හරස් කරක් කරහා. සන්නායක යම් හරස් කරක් කරහා. සන්නායක 32යි කූලෝම් ආරෝපණයක් ගලා යයි. සන්නායම් හරස් කරක් කරා 32යි කූලෝම් ආරෝපණයක් ගලා යයි. මෙවිට ගලා ගිය ඉලෙක්ට්‍රෝන ගණන සොයන්න. 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 දඩි ගාලා හදන්න පුතේ දරස් ගාලා හදන්න.
8 ගාලා හදන්න පුතේ. හොඳයි ගොඩක් අය උත්තර දානවා chat එකට. බොහොම හොඳයි. හොඳ තත්ත්වයක්. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ දැන් ආරෝපණයක් නැත්නම් ඉලෙක්ට්‍රෝන ගණනක් හොයන්න නම් අපිට තියෙන සමීකරණ ඔයගොල්ලෝ දන්නවා. Q සමාන NE. ඒතර මේකට 32 දානවා. මේක 1.6 වැඩි කිරීම 10 ඍණ 19 පුළුවන්. අන්න n කියන එක අපිට එනවා පොතේ 32 බෙදීම 1.6 වැඩි කිරීම 10 ඍණ 19යි. ඒතර මෙතන පොතේ 1යි මෙතන 20යිනේ. 1.6න් බෙදුවා. ඒතර මෙතන පොතේ ඍණ 19 උඩට ගියම ධන 19යි. මේ බිඳුවෙන් ලැබෙන එකයි ගත්තාම දෙක වැඩි කිරීම 10 20යි කියලා එනවා. ඉලෙක්ට්‍රෝන ගණනට ඒකකයක් නැහැ. ඉලෙක්ට්‍රෝන ගණනට ඒකකයක් නැහැ. ඒතර උත්තරේ නිකම්ම එන්නේ දෙක වැඩි කිරීම 10 20යි කියලා පොතේ. මම දැක්ක සමහරු දෙක වැඩි කිරීම 10 20යි කූලෝම් කියලා දාලා තිබ්බා. කූලෝම් වෙන්න බෑ. ඉලෙක්ට්‍රෝන ගණනක්නේ. ඒකට ඒකයක් නැහැ පොතේ. පැහැදිලිද? දැන් ඔය අපි ගණන් තුනක් හැදුවානේ. මේකෙන් දෙක හෝ දෙකට වඩා වැඩිපුර. ඒ කියන්නේ දෙක හෝ තුන. වැරදිච්ච දරුවෝ ඉන්නවනම් chat එකට දාන්න බෑ. මට දෙකක් හරි තුනක් හරි වැරදුනා. chat එකට පර්සනල් මැසේජ් එකක් හරි ගමන්නේ මොකද එහෙම වුණොත් ආ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. දෙකක් හෝ දෙකට වඩා වැඩි ගණනක් වැරදිච්ච දරුවෝ ඉන්නවනම් chat එකට මැසේජ් එකක් දාන්න. දෙකක් හෝ දෙකට වඩා වැඩි වෙනවා. දෙකක් වැරදි. කීප දෙනෙක් ඉන්නවනේ. රයිට් අපි හැමෝම ඇද යනෝනේ තව ගානකට යන්න. තව ගානක් ලියලා හදමු පුතේ. ලියන්න මෙහෙම ගානක්. සන්නායකගේ යම් හරස්කරක් කරහා සන්නායකගේ යම් හරස්කරක් කරහා සන්නායකගේ යම් හරස්කරක් කරහා හැට හතරයි කූලෝම් ආරෝපණයක් ගලා යාමට සන්නායකගේ යම් හරස්කරක් කරහා 64යි කූලෝම් ආරෝපණයක් ගලා යාමට එම හරස්කර හරහා ගමන් කළ යුතු ඉලෙක්ට්‍රෝන ගණන සොයන්න. සන්නායකගේ යම් හරස්කරක් කරහා 64යි කූලෝම් ආරෝපණයක් ගලා යාමට එම හරස්කර හරහා ගමන් කළ යුතු ඉලෙක්ට්‍රෝන ගණන සොයන්න. එම හරස්කර හරහා ගමන් කළ යුතු ඉලෙක්ට්‍රෝන ගණන සොයන්න. 64යි කූලෝම් ආරෝපණයක් යන්න ගමන් කරන්න ඕන ඉලෙක්ට්‍රෝන ගණන සොයන්න කියලා කියනවා. බඩස් ගාලා හදන්න බෑ. හදලා ඉවරයි chat එකට දාන්න. හරි පිටි ගාලා දාන්න පුතේ. right. දැන් බලන්න පුතේ. අපි ලියනවා Q සමානයි. ඒතර Q කියන්නේ 64යි. ඉලෙක්ට්‍රෝන එක ආරෝපණ 1.6 කියන 10 න් 19. අන්න එන්නෙනවා 64 බෙදීම 1.6 වැඩි කිරීම 10 න් 19යි. ඒතර මෙතන පුතේ
16 ගත්තොත් 1යි මෙතන 4යි 1.6 40යි. ඒතර 4 වැඩි කිරීම 10 20ක් කෙරෙනවා ඉලෙක්ට්‍රෝන ගන්න. 4 වැඩි කිරීම 10 20ක් කෙරෙනවා. 4යි 10 20ක් කෙරෙනවා. පැහැදිලිද? මම හිතනවා දැන් ඔබට මේක හරියට කියලා පළවෙනි ස්ටෙප් එක පුළුවන් කළා. දැන් මේක තව හොඳටම පුළුවන් වෙලා අපි දෙන හෝම්වර්ක් එකත් කළායින් පස්සේ තමයි පුතේ හොඳටම පුළුවන් වෙන්නේ. right දැන් දෙවෙනි කොටසට යනවා ලියන්න ධාරාව අර්ථ දැක්වීම. දෙවෙනි කොටසට යනවා ධාරාව අර්ථ දැක්වීම. ධාරාව අර්ථ දැක්වීම. ධාරාව අර්ථ දැක්වීම. දෙවෙනි කොටසට යනවා ලියන්න ධාරාව අර්ථ දැක්වීම. ධාරාව අර්ථ දැක්වීම. ධාරාව අර්ථ පැහැදිලිද? දැන් ආයේ මෙන්න මේ වගේ රූපයක් ඇතුළට යන්න පුතේ. දැන් සන්නායකගේ මෙහෙම හරස්වරක් තියෙනවා. මේ හරහා T කාලයකදී Q ආරෝපණයක් ගලා යනවා. නිකන් මනසින්ම හිතන්න මම මේ කියන එක නිකන් මොරන් වටන් ඔය හවුස් කාලා බලන් ඉඳලා හරියන්නේ නැහැ. මනසින්ම වන්. සන්නායකයම් හරස්වරක් කරා T කාලයකදී Q ආරෝපණයක් ගලා යනවා. පැහැදිලි T කාලෙදී Q ආරෝපණයක් ගලා යනවා. ඒතර පුතේ T කාලයකදී ගලා ගිය ආරෝපණය තමයි Q. T කාලයකදී ගලා ගිය ආරෝපණය තමයි Q කියන්නේ. එහෙනම් ඒක කාලයකදී එන තප්පරයකදී ගලා ගිය ආරෝපණය. දැන් අපි දන්නවා පොල් ගෙඩි 100ක්. එතන පොල් ගෙඩි 10ක් රුපියල් 100 නා. 10ක් සියල එකක් හොයන්න 100 10න් බෙදෙනවනේ. ඒ වගේ පුතේ T කාලේ ගලා ගිය ආරෝපණය කියුණා. තප්පරයකදී ගලා ගිය ආරෝපණය හොයන්න අපිට සිද්ධ වෙනවා මේ Q එක T ගෙන් බෙදන්න. මේ ඒකක කාලයක තප්පරයකට කියන්නේ මොකද්ද? ඒකක කාලයකදී. ඒකක කාලයකදී මේ හරස්ක ධාරා ගලන ආරෝපණයට තමයි පුතේ අපි ධාරාව කියලා අර්ථ දක්වන්නේ. කිව්වදීම T. එතන මේකට අපි දානවා සංකේත I. අන්න IT දරුවන්ට ආසහිතේ Q සමානයි IT කියලා එනවා. Q සමාන IT කියලා සූත්‍රයට. එතකොට ඔගේ තා පොඩි ආනිසංශයක් තියෙනවා. මොකක්ද ඔගේ ආනිසංශي? මෙතන පුතේ ආරෝපණයකේ කූලෝ මේක මේක එතකොට මෙතන ඒකකේ එන්නේ තප්පරයට කූලෝ. තප්පරයට කූලෝ අපි ඒනට තනි එකයක් පාවිච්චි කරනවා ඇම්පියර් කියලා. ඕ ඇම්පියර්. તો ධාරාව ඒකේ වශයෙන් පාවිච්චි කරන්නේ ඇම්පියර් කියන එක. පැහැදිලිද? ඒතර ඕක තමයි කතන්දරේ. දැන් කවුරු හරි ඇහුවොත් ඔයාගේ ජීවිතේ කොතනදී හරි කවදා හෝ කොතන හම්බෙලා මල්ලි ධාරාව කියන්නේ මොකද්ද කියලා ඔයා කියන උන ආරෝපණ ගලන ශීඝ්‍රතාවය නැත්තම් තප්පරයකදී හරස් කරක් කරා ගලන ආරෝපණය කියනවා. තප්පරයකදී යම් හරස් කරක් කරා ගලන ආරෝපණය ධාරාව කියලා අර්ථ කරනවා. දැන් පුතේ හොඳ රහගන්න. දැන් පොඩි ප්‍රශ්නයක් අහන්න. දැන් ධාරාව කියන්නේ මොකද්ද? තප්පරයකදී යම් හරස් කරක් කරා ගලන ආරෝපණය. දැන් ආරෝපණය ඇති කරන ඉලෙක්ට්‍රෝනනේ. ළමයෙක් කියනවා ධාරාව කියන්නේ තප්පරයකදී යම් හරස් කරක් කරා යන ඉලෙක්ට්‍රෝන ගණන කියලා. තප්පරයකදී යම් හරස් කරක් කරා යන ඉලෙක්ට්‍රෝන ගණන කියලා ළමයෙක් කියනවා. ඒක හරිද වැරදිද? ධාරාව කියන්නේ තප්පරයකදී යම් හරස් කරක් කරා ගලන ඉලෙක්ට්‍රෝන ගණන කියලා ළමයෙක් කියනවා. මම අහන්න ඔබෙන් ඒක හරිද වැරදිද? ධාරාව කියන්නේ තප්පරයකදී යම් හරස් කරක් කරා ගලන ඉලෙක්ට්‍රෝන ගණන කියලා ළමයෙක් කියනවා. ඒක හරිද වැරදිද? chat එකට දාන්න බලන්න. හරිද වැරදිද? පට ගාලා දාන්න. ධාරාව කියන්නේ තප්පරයකදී යම් හරස් කරක් කරා ගන්න ඉලෙක්ට්‍රෝන ගණන කියලා ළමෙක් කියනවා. ඒක හරිද වැරදිද?
වැරදි පුතේ. මම වගන්ති ප්‍රශ්න දැම්ම හිතන්න පුරුදු කරන්නේ. නැත්තම් ඔක අමාරු වෙන දරුවන්ට. ඒක වැරදි. දැන් මෙතන ආරෝපණය කිව්වහම එකක් ඉලෙක්ට්‍රෝන ගන්න පුළුවන් වෙන එකක්. Q වෙනකොට n කියලා දාන්න බෑනේ. Ne දාන්න. ඉලෙක්ට්‍රෝන ගන්න ආරෝපණය වැඩි කළා තමයි හරියන්න ඕනේ. පැහැදිලිද? දැන් උදාහරණයක් වශයෙන් ඉලෙක්ට්‍රෝන ගාන 5ක් නම් තප්පරයකට යනවා. මෙතෙන් දාන්න T කාලයේ 5 නම් 5 වැඩි කිරීම ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය දාන්න ඕනේ. Q ට දාන්න N නෙමෙයි. N නෙමෙයි. එහෙනම් ඒක වැරදි. මොකද ඉලෙක්ට්‍රෝන ගණන නෙමෙයි ධාරාව කියන්නේ තප්පරයකදී යම් හරස්කරක් කරා ගලන ආරෝපණ ප්‍රමාණය. පැහැදිලිද? මොකද අපි ඔයාලට ප්‍රශ්න දුන්නාම ඕගොල්ලෝ ආයෙ ඕක වරද්දනවා ඉලෙක්ට්‍රෝන හරි හරි කියලා පටල ගන්න එපා. ඉලෙක්ට්‍රෝන ගණන් නෙමෙයි ආරෝපණ ප්‍රමාණය. හරි. දැන් ධාරාව අර්ධයක්කම කියලා මාතෘකාව ලිව්වනේ. ධාරාව අර්ධයක්කම කියලා මාතෘකාව ලිව්වා. එතන ලියන්න මෙහෙම. සන්නායකයේ යම් හරස්කරක් හරහා සන්නායකයේ යම් හරස්කරක් හරහා සන්නායකයේ යම් හරස්කරක් හරහා තප්පරයකදී ගලා යන ආරෝපණය. තප්පරයකදී නැත්නම් ඒක කාලයකදී සන්නායකයේ යම් හරස්කරක් හරහා ඒකක කාලයකදී ගලා යන ආරෝපණය. සන්නායකයේ යම් හරස්කරක් හරහා ඒක කාලයකදී ගලා යන ආරෝපණය. ඒක කාලයකදී ගලා යන ආරෝපණය. ධාරාව නම් ධාරාව ලෙස අර්ථ දැක්වේ. සන්නායම් හරස්කරක් කරා ඒක කාලෙත් ගලන ආරෝපණය ධාරාව ලෙස අර්ථ දැක්වේ. ධාරාව ලෙස අර්ථ දැක්වේ. සන්නායම් හරස්කරක් කරා ඒක කාලෙත් ගලන ආරෝපණය ධාරාව ලෙස අර්ථ දැක්වේ. ධාරාව ලෙස අර්ථ දැක්වේ. පැහැදිලි? ධාරාව ලෙස අර්ථ දැක්වේ. ඒක කාලෙ ගලන ආරෝපණය ධාරාව ලෙස අර්ථ දැක්වේ. හරි. කියලා පුතේ මේක ඇඳගත්තා. මෙතන ලෙදින් t කාලයකදී ගලා ගිය ආරෝපණය ඒක කාලය. දැන් තප්පරයකදී ගලා ගිය ආරෝපණය ඔමයි කියලා ගන්න. ඒකේ තප්පරයට කුලම් නැත්තම් ඇම්පියර් වලින් ගන්න පුළුවන්. දරස් ගාලා හදාන්න පුතේ. දරස් ගාලා හදාන්න. පටපට ගාලා හදාන්න. හරිද? උතර Q සමාන IT කියලා නෝ ඉවරයි පුතේ පොඩක් මැසේජ් එකක් දාන්න හරි කියලා group මේ chat එකට. මෙතන ලෙදින් t කාලයකදී ගලා යන ආරෝපණය තප්පරයකදී ගලා යන ආරෝපණය. මේක කාලෙදී ගලා යන ආරෝපණය. දබස් ගාලා හදාන්න. හරි. right. දැන් අපි ගානක් හදමු මෙතන. ලියන්න මෙහෙම ගානක් පුතේ.
පහත දී ඇති සන්නායකවල පහත දී ඇති සන්නායකවල පාදයේ සන්නායකවල දී ඇති හරස්කඩවල් හරහා ගලා යන ධාරා සොයන්න. දී ඇති හරස්කඩවල් හරහා ගලා යන ධාරාව සොයන්න. දී ඇති හරස්කඩ හරහා ගලා යන ධාරාව සොයන්න. පාද සන්නායකවල දී ඇති හරස්කඩ හරහා ගලා යන ධාරාව සොයන්න. ඒතර මෙතන පුතේ මේ තප්පර 4කදී යන්නේ 20යි තප්පර 10කදී 100යි කූලෝ. එතන තප්පර 20කදී ඉලෙක්ට්‍රෝන 10 20ක් යනවා. පොඩ්ඩක් කල්පනා කරන්න වෙනවා. ටක් ගාලා හදන්න බෑ. ඔබේ රූප පැන්සල් තියදී එහෙම අද ඉන්න එපා. හටපට ගාලා හදන්න. පැන්සල් තියදී ඉන්න නැතුව ජබස් ගාලා හදන්න පුතේ. ටක් ගාලා හදන්න. පට ගාලා ගන්න පුතේ. මෙයා රැයට 10 20ක් යනවා. සමීකරණ Q සමාන IT. හරිද? ඉවරයි chat උත්තර දාන්න පුතේ. හොඳයි ගොඩක් උත්තර දාගෙන යනවා. සන්තෝෂයි. මේ පළවෙනි එකට දැම්මොත් පුතේ Q සමාන IT කියලා. දැන් අඩු පියවර සංඛ්‍යා සුළු කරමු මේක 20යි. T4යි. අන්න I එන 20 බෙදීම 4 ඇම්පියර් 5යි කියලා. ඇම්පියර් 5යි කියලා නෝ පුතේ. පැහැදිලිද? ඇම්පියර් 5යි කියලා පළවෙනි. දෙවෙනි එක බලන්න මේක දැම්මොත් Q සමාන IT මේක CI මේක I මේක T තප්පර 10යි අන්න I එනවා 10 ඇම්පියර්. ඇම්පියර් 10ක් කියලා. ඇම්පියර් 10ක් කියලා නේද?
ඊළඟ අන්න තුන්වෙනි ගානට අදාළව එන මෙතෙන්ද බාන පැටවුනේ අපි ලියනවා Q සමාන NE කියලා. ඒතර IT දැන් Q කියන එකට දීලා නැහැ ආරෝපණය දීලා නැහැ ඉලෙක්ට්‍රෝන ගණන දීලා තියෙනවා. ආරෝපණය දීලා නැහැ ඉලෙක්ට්‍රෝන ගණන දීලා තියෙනවා. එතකොට මම මේකට Q ට ආදේශයක් දාන NE කියලා. අන්න I එනවා එතකොට පුතේ NE බෙදීම T. N කියන ඉලෙක්ට්‍රෝන ගණන 10 20යි. ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය 1.5 වැඩි කිරීම 10 19යි. ගතලා තියෙන කාලය තප්පර 20යි. ගතලා තියෙන කාලය පුතේ තප්පර 20යි. එතකොට මෙතන බලන්න සුළු වෙද්දි මෙතන 10 10යි. ඒක මේකට කැපුණම 10 20 ගෝන් 0.8යි කියලා එනවා. අර මෙතන සුළු වෙද්දි 0.8 ඇම්පියර් කියලා. හරි 0.8 ඇම්පියර් කියලා. මේ හදපු ගණන් තුනෙන් දෙකක් හෝ ඊට වඩා වැඩිපුර වැරදුනා ඉන්නවනම් chat එකට දාන්න. දෙකක් හෝ ඊට වඩා වැඩිපුර වැරදුනා. අවංකව දාන්න. හරි. නෑ. රයිට් එතකොට පුතේ අද දවසේ මම ඔතනින් ඔයාලට එහාට යන්නේ නැහැ මොකද දැන් ඔයාලගේ පන්ති යනකොට මේ ඩෙස්ක්ටොප් එකට වැටෙනවා මැසේජ් දානවා ප්‍රශ්න 26 දරුවෝ මොකද ඔයාලට හෙටයි අනිත් දෙවියන් මම හෙටත් මම උදේ ඉඳලා දිගටම පන්ති. ඉතින් මේ අපි කලින් ගිය අවුරුද්දේ මේ 20 26ද මෙන්න මේ 26 දැන් ලියනකොට ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා F2C ප්‍රෝග්‍රෑම් කියලා මාස 3ක ප්‍රෝග්‍රෑම් එකක්. ඒක මුල් දවස්වල බොහොම සාර්ථක වුණා. නමුත් පස්සේ ඒක අසාර්ථක වුණා. මොකද ගොඩක් දවල් රෙකෝඩින් බලන්න ගත්තා. පස්සේ රෙකෝඩින් ගොඩ ගහුණා අතහැරියා. එතන උපරිම උත්සාහ කරන්න හැමදාම ලයිව් ලෙසන් එකට එන්න. ඒතර වැඩි ඉවරයිනේ පුතේ. අර රෙකෝඩින් බෙකෝඩින් කියනවනේ යන්න එපා. හරි බැරි වුණොත් රෙකෝඩින් බලන්න. නමුත් ෆිසිකල් නේ ඔන්ලයින් ලයිව් එන්න උත්සාහ කරන්න. අපි දිගටම ලයිව් දෙනවා මේ ලෙසන් එක. අඟහරුවාදා පැය දෙකක් දෙකමාරක් අතර කාලේ ලෙසන් එක 90 තීරණය කරන්න සෙනසුරාදා පැය දෙකක් දෙකමාරක් කාර 9ට තමයි පටන් ගන්න දවස් දෙකේම. ඉතින් ඔය ලෙසන් වලට සම්බන්ධ වෙලා මේක සම්පූර්ණ කරගන්න. ඒතර අද මේ ලෙසන් එකේ හෝම්වර්ක් එකක් ඔයාලට හෙට දවසේදී ගෲප් වලට දානවා. අර රිවර්ස් ක්ලාස් වල වෙනම WhatsApp group එකක් තියෙනවා. ඒකට ඇඩ් වෙලා නැති ගොඩක් අය ඉන්නවා. ඒගොල්ලෝ ඒකට ඇඩ් වෙන්න. අර සාමාන්‍ය අපේ ෆිසිකලි පන්ති එන දරුවන්ට වෙනම group වල දාලා තියෙනවා. ඔන්ලයින් සම්බන්ධ දරුවන්ට ඒගොල්ලෝ පර්සනල් මැසේජ් විදිහට අපි ඒක දාලා තියෙනවා. ඒ group එකට ඇඩ් වෙන්න. ඉතින් අද උගන්වපු ලෙසන් එක නැවත අද පොඩි ලෙසන් එකක් කළේ ධාරාවයි ආරෝපණයක් කරන එකනදී කියලා දුන්නේ. ඒක නැවත අද නිදා ගන්න කලින් අනිවාර්යයෙන්ම කියවලා බලන්න. ඊට පස්සේ මේ සතියේ හෝම්වර්ක් එක කම්ප්ලීට් කරන්න. එන අද රොච්චරයි. ප්‍රශ්න දිනන අහගෙන යන්න. ප්‍රශ්න නැත්තම් පුතේ ලොග් අවුට් වෙලා යන්න. අපි ලබන සතියේ ඉඳලා කියන්නේ අර විදිහට අඟහරු දාර විදිහට කරන මේ අනිත් 26 ඉඳලා තමයි දැන් ගොඩක් කලින් හරි ඉන්නේ.